වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. හෙලෝ මම රිද්ම. ඔයා? රිද්ම හරිම ස්ථාවර බැල්මක් හෙලලා අතදික් කරේ හරිම ප්‍රියමනාප විදියට hina වෙලා. "ඔව් සර් මම දන්නවා සර් කවුද කියලා. මම යුග්මි." යුග්මි වේබුලන ඩෑතින් හෑන්ඩ්ෂේක් කරේ ලැජ්ජාවෙන් රතු වෙලා. "යුග්මි මොන ඩිපාර්ට්මන්ට් එකේද වැඩ කරන්නේ?" රිද්ම අතේ තියෙන වයින් වීදුලෝ තොල ගාමින් ඇහුවා. "මම ඇත්තටම කම්පැනි එකකින් ඔෆර් කරන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරනවා සර්. මම රවින්ද සර්ගේ එක්සිකියුටිව් ඇසිස්ටන්ට්." යුග්මි එලිමහන් භාරයකින් වතුර වීදුරක් විතරක් අරන් බොන එක රිද්ම hina වෙවි බලන් හිටියා. "කවුද රවින්ද කියන්නේ?" "IT ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න සර්." මිස්ටර් සුහස්ගේ ඩිපාර්ට්මන්ට් එක මට ඩිරෙක්ට් රිපෝට් කරන්නේ එයා. ඊට පල්ලෙහා ඉන්න අය ගැන මම වඩිය දන්නේ නෑ. රිද්ම hina වෙලා කිව්වේ යුග්මිගේ ඇස් වලින් ඇස් අහකට නොගොන. සුහස් කියන්නේ යුග්මිගේ බොස් රවින්දට වඩා සෑහෙන්න ඉහළින් ඉන්න කම්පැනි එකේ සීනියර් ඩිරෙක්ටර් කෙනෙක්. රවින්දව රිද්ම දන්නේවත් නෑ කියනකොට තමයි යුග්මිට හරියටම තේරුනේ රිද්මගේ ලෙවල් එක. ඒක තේරුණාම කෙල්ල රිද්ම ඉදිරියේ තවත් නොසන්සුන් වුණා. ඒත් යුග්මිට ගොඩක් වෙලා එහෙම ඉන්න හම්බුනේ නැහැ. කම්පැනි එකේ ලොක්කු කීප දෙනෙක් එතනට ඇවිත් රිද්ම වට කරගත්තා. රිද්ම යුග්මිට එක්ස්කියුස් කරලා ඒ ඇත්ත එක්ක කතාවට වැටුණා. යුග්මිත් hina වෙලා එතනින් යන්න ආවේ. ඇත්තටම රිද්මගේ විනිවිද යන බැල්මෙන් මිදෙන්න පුරුවන් වෙච්ච එක ගැන එක්තරා විදිහක සහනයකින්. හැබැයි එක අතකින් කෙල්ලට ලෝබත් ඒක ගැනමයි. යුග්මි ඩිනර් පාටි එකට යනකොට අලුත් කම්පැනි එකේ වැඩ පටන් අරන් මාසෙයි. කම්පැනි එකේම ග්‍රවුන්ඩ් එක ලස්සනට ලයිට් වලින් සරසලා එතනම තමයි ඩිනර් පාටි එක තිබුණේ. යුග්මි ජීවිතේට දැකලා නැති කෑම ಜಾති 5 ස්ටාර් හොටෙල් එකකින් කේටරින් කරලා තිබුණා. යුග්මි තනියම වාඩි වෙලා කාලා බෝඩින්ග්මට යන්න ගියා. හැබැයි යුග්මි දලන් හිටියේ නැහැ. රිද්ම ඈත ඉඳන් යුග්මි දිහා බලන් ඉඳපු බව. ඉටි රූප වගේ කැල්ලෝ දහස් ගාණක් දැකලා තිබ්බත් මොකක්දෝ හේතුවකට රිද්ම හිතට යුග්මිගේ අහිංසක අව්‍යාජ ගතිය තදින්ම කාවැදුනා. රිද්මගේ නියනෙකින් කපල වගේ තියෙන ඒ මූණ යුග්මිව විනවින්ද බලපු ඒ තීනු බැල්ම හොලිවුඩ් නළුවෙකුගේ වගේ උස මොඩල් කෙනෙක්ගේ වගේ ඇඟපත යුග්මිටත් බෝඩින්ග්මට ගියාට පස්සෙත් අමතක කරන්න බැරි වුණා. දෙන්නගෙම හිතේ හටගත්තු මේ අමුතු හැඟීමත් සමග දෙන්නම ඉදිරි දින කීපිය ගත කළා. එක දවසක් රවින්ද යුග්මිට කතා කරා. "යුග්මි, චයාමන් ගාව ඩිරෙක්ට් ට්‍රේනින්ග් එකට හැම අවුරුද්දකම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන ඉන්ටර්න් කෙනෙක් තෝරගන්නවා. හැබැයි ඒක ලේසියෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයා කැමතිද ඇප්ලයි කරන්න?" "ඔව් සර්, මං අදම ඇප්ලයි කරන්නම්." කත් කවුරුත් නැතුව අනාථ නිවාසයක හදිච්චි යුග්මි ගත්කටටම කිව්වේ මේ ජොබ් එක යාට ජීවිතේ ගොඩ දාගන්න තියෙන එකම අවස්ථාව නිසා. හැබැයි යුග්මිගේ එක ගොන් වැඩක් හින්දා මේ සේරම වෙනස් උනේ එයා හීනකින් ගවත් නොපැත්තු විදිහට. එක දවසක් යුග්මි ඔෆිස් එකේ ලැප්ටොප් එකකින් ෆිල්ම් එකක් බල ඉන්නකොට රවින්දගේ අතටම අහු වුණා. රවින්ද හොඳටම යුග්මිට බැනලා ඒ වෙලෙම යුග්මිව අස් කරලා දැම්මේ නීති විරුද්ධව ෆිල්ම් ඩවුන්ලෝඩ් කරපු එකට නීතිමය පියවර ගන්නවා කියලා තර්ජනය කරලා. කෙල්ල අඬ බෑග් එකක් තරන් ලිෆ්ට් එකට නැග්ගේ තමුන්ටම හිතෙන් සාප කරගමින්. හැබැයි ලිෆ්ට් එකේ දොර ඇරුණාම හිටපු කෙනා දැක්කම යුග්මිට ලිෆ්ට් එකේ ඇතුළට යන්නත් අමතකුණා. තවත් ලස්සන කැල්ලෝ දහස් ගාණක් එක්ක ඇතුලේ හිටියේ කම්පැනි එකේ චෙයාමන් රිද්ම. රිද්ම යුග්ම එක්ක hina වුණා. යුග්මි අමාරුවෙන් ඇඬිල්ල යටපත් කරන් hina වුණත් රිද්මගේ තීනු ඇස් වලින් ඒක වසන් කරන්න බැරි වුණා. "යුග්මිනද මොකක් හරි ප්‍රශ්නයක්ද?" රිද්ම ඇහුවම අර කැල්ලෝ තුන්දෙනාම යුග්මි දිහා බලන් හිටියා. "ඔව් සර්, මුකුත් නෑ." යුග්මිට අන්සීරු මිස්සරහා ඇත්ත කියන්න ඕනේ උනේ නැහැ. "එන්න අපි පල්ලෙහා මීටින් රූම් එකකට ගිහින් කතා කරමු. ඕගොල්ලෝ ඔෆිස් එකට යන්න." රිද්ම යාගේ ඇසිස්ටන්ට්ස්ලට කියලා යුග්මි වෙක්කන් මීටින් රූම් එකකට ගියා. රිද්ම මුකුත් නොකියා යුග්මි වාඩි වෙනකම් බලන් හිටියේ හරිම සංසුන් විදිහට. ඊට පස්සෙත් කිසි කතාවක් නැතුව මේසේ උඩ තියෙන ටිෂු බොක්ස් එක යුග්මි දිහාට තල්ලු කරා. යුග්මි අමාරුවෙන් ඇඬිල්ල නතර කරන් ආයෙ කතා කරන්න හිත හදා ගන්නකන් රිද්ම සාවධානම බලන් හිටියා. ඒ සංසුන්කම දැක්කම යුග්මිට නිකම්ම එයාගේ ප්‍රශ්නේ රිද්මට කියන්න හිත දුන්නා. "සර්, මව රස්සාවෙන් අස් කරා." යුග්මි නාසයේ උඩට අදිමින් කිව්වා. "රස්සාවෙන් අස් කරා? ඇයි ඒ?" රිද්ම තාම කතා කරන්නේ හරිම සංසුන් විදියට. මම ඔෆිස් ලැප්ටොප් එකෙන් ෆිල්ම් එකක් බැලුවා කියලා." යුග්මි ලැජ්ජාවෙන් උත්තර දුන්නේ නොදී බැරිකමට. "මොකක්ද බලපු ෆිල්ම් එක?" රිද්ම එහෙම ඇහුවම යුග්මි පුදුම වෙලා එක පාරට ඔලු උස්සලා රිද්මි දිහා බලන් හිටියා. රිද්ම තාම හරිම සංසුන් ලීලාවෙන් යුග්මි දිහා බලන් ඉන්නවා. ඒත් යුග්මිට උත්තර දී ගන්න බැරුව රිද්මි දිහා බලන් හිටියා.
ඔයා කිව්වත් නැතත් මට ඕක හොයාගන්න පුළුවන්. මට කම්පැනි එකේ වැඩ කරන සේරමගෙම නෙට්වර්ක් රිපෝට්ස් බලන්න පුළුවන්. රිද්ම එයාගේ ෆෝන් එක අතට ගමින් කිව්වා. මම බැලුවේ සෙක්‍රටරි අනේ සර් මට සමා වෙන්න යුග්මිගේ ඇස් වලින් කඳුළු බේරිලා වැටුනේ රිද්ම දිහා ආයාචනාත්මකව බලන් ඉඳිද්දි. රිද්ම මුකුත් නොකියා යුග්මි දිහා බලන් ඉංගා හිටියා. මම අද රෑට ඔයාලට අලුත් කොන්ට්‍රැක්ට් එකක් ඊමේල් කරනවා. ඒ කොන්ට්‍රැක්ට් එකට කැමති නම් ඒක අත්සන් කරලා හෙට උදේ 7 වෙනකොට මගේ ඔෆිස් එකට අරගෙන එන්න. එහෙම නැත්නම් උසාවිය යන ලෑස්ති වෙන්න. මෙතනින් එහාට මේ කේස් එක මම අපේ ලෝයර්ස්ලට භාර දෙනවා. රිද්ම අශපියක් නොහෙලා යුග්මිගේ ඇස් දෙක දිහා බලාගෙන කිව්වා. යුග්මිට බයටයි ලැජ්ජාවටයි තවත් හයියෙන් ඇඬෙන්න ගත්තා. අනේ මං අහිංසක කෙල්ලෙක් සර් මට කාත් කවුරුත් නැහැ උසාවි ගානේ ගිහින් නඩු කියන්න මට සල්ලි නෑ බුදු සර් අනේ මාව අල්ලලා දෙන්න එපා මං සර්ට වඳින්නම් යුග්මි අත් දෙක එකතු කරලා කිව්වා ඒක තමයි මං ඔයාට තව chance එකක් දෙන්නේ කැමති නම් මේක ගන්න යුග්මි තීරණේ ඔයාගේ අතේ එදා රෑ යුග්මි බෝඩින් එකට ගිහිල්ලා රිද්මගේ ඊමේල් එක එනකම් නොයිවිසිල්ලෙන් බලන් හිටියා ඒ ඊමේල් එක එයාගේ මුළු ජීවිතේම තීරණය කරන නිසා වොෂ් එකක් දාලා ඇවිත් ඊමේල් චෙක් කරනකොට රිද්මගේ ඊමේල් එක ඇවිත් තිබුණා. ඒත් ඒකේ තිබුණු කොන්ට්‍රැක්ට් එක යුග්මි හීනකින්වත් හිතපු જાතියේ කොන්ට්‍රැක්ට් එකක් නෙමෙයි. කොන්ට්‍රැක්ට් එක තිබුණේ ඉංග්‍රීසියෙන්. ඒකේ මුලින් කියලා තිබුණේ එදා රවින්ද කියපු විදිහක චෙයාර්මන් ගාව ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකට යුග්මිව සිලෙක්ට් කරගත්තා කියලා. ඒ ටික කිව්වම කෙල්ලට ඇත්තටම සතුටු හිතුණා. ඒතේ ඔෆර් එකේ කොන්දේසි ටික කිව්වම තමයි කෙල්ලට හීන්දාඩ දාන්න ගත්තේ. යුග්මිව IT කම්පැනි එකේ චෙයාර්මන් රිද්මට බව රිද්ම දින ඕනම දඬුවමකට එයා යටත් වෙන බව කොච්චර අමාරු වුණත් රිද්මගේ අන පිළිපදිනවට එකඟ නම් විතරයි ඒ ඔෆර් එක වළංගු වෙන්නේ. එහෙම නැත්තර වෙන දේත් කොන්ට්‍රැක්ට් එකේ පල්ලෙහා තිබුණා. නීති විරුද්ධව කම්පැනි ලැප්ටොප් එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, කම්පැනි එකේ කීර්ති නාමයට හානි කිරීම වගේ වැරදි කීපයකටම නඩු දානෝ බව ඒකේ සඳහන් වෙලා තිබුණා. නඩු දැම්මොත් යුග්මි උඩින්ම පෙරදෙන්න බව එයා හොඳාකාරම දන්නවා. වන්දි ගෙවන්න බැරුව හිරේ යන්න වෙන බවත් එයා දන්නවා. ඒකින්ද ඕන දෙයක් වෙද්දෙන් කියලා යුග්මි කොන්ට්‍රැක්ට් එක අත්සන් කරා. පහුවෙනදා උදේ යුග්මි චාමන්ගේ ඔෆිස් එකට ගිහිල්ලා එළියේ තියෙන සෝෆා එකක වාඩි වෙලා රිද්ම එනකන් හිටියේ හරිම කැළඹුණ සිතකින්. රිද්මගේ ඔෆිස් එකේ එළියේ තියෙන රිසෙප්ෂන් එකේ හිටියේ එදා යුග්මි ලිෆ්ට් එකේදී දැක්ක එක කෙල්ලෙක්. මේකප් ටට්ටු පිටින් උලාගෙන හිටපු ඒ කෙල්ල යුග්මි එක hina වුණත්වා. එන්න අතරට රිද්මගේ ගැඹුරු කටහඬ ඇහුණුකට යුග්මි හිටියේ එදලා තියෙන මාළු ටැංකියක් දිහා බලාගෙන යාට මොනව වේවිද කියලා හිත. යුග්මි රිද්මගේ කටහඬට ගැස්සිලා බලුවා. රිද්ම යුග්මි දිහා බලන්නවත් නැතුව දොර ඇරන් ඇතුළට ගියා. යුග්මි බයෙන් රිද්ම පිටිපස්සෙන් ගියා. ඔය දොර වහන්න. යුග්මි යාන්ත්‍රිකව වගේ දොර වහලා. ලොක් කරන්න. රිද්ම වාඩි වෙන ගමන් කිව්වා. යුග්මිට එහෙම කිව්වම එක පාරට පැනලා දුවන්න හිතුණා. ඒත් කොච්චර බය වුණත් හිරේ යන්න කෙල්ල ඊට වඩා බය වුණ හින්දා අකමැත්ත වුණත් වගේ දොර ලොක් කරලා හිමීට රිද්මි දිහාට හැරුණා. රිද්ම යුග්මි දිහා හැමදාම වගේ තීනු බැල්මකින් බලන් ඉන්නේ කෙල්ලට චූ යන තරම් බය වෙන්න විදියට. රිද්ම යුග්මිට අඟිල්ලකින් සංඥා කරා ඉස්සරහින් දින පුටුවේ වාඩි වෙන්න කියලා. කොන්ට්‍රැක්ට් එක සයින් කරාද? රිද්ම අත වික් කරලා ඇහුවා. ඔව් සර් යුග්මි ඇහෙන නැහෙන ගානට කියලා බෑග් එකකින් අත්සන් කරපු කොන්ට්‍රැක්ට් එක අරන් රිද්මට දුන්නා. රිද්ම නැගිටලා යුග්මි ගාවට ඇවිල්ලා යුග්මි ඉස්සරහින් මේසේ උම ඉඳගත්තා. අපි ගොඩක් සිම්පල් දෙයකින් පටන් ගමු. මට විස්තර කරන්න ඔයා ඇඳගෙන ඉන්න ඇඳුම ගැන සම්පූර්ණයෙන්ම. මොකක්ද? එහෙ කිව්වේ සර්? මම ඇහුවේ හරිම ලේසි දෙයක් යුග්මි. ඔයාට ඒ වගේ දෙයක් නොතේරෙන්න තරම් මෝඩෙක් නෙමෙයිනේ. මම කැමති නෑ දඬුවමකින් ඔයාගේ අලුත් ට්‍රේනින් එක පටන් ගන්න. මම අවසාන වතාවට මේ දෙපාරක් කියන්නේ. ඔයා ආද ඇඳගෙන ඉන්නේ මොනවාද කියලා මට විස්තරත්ව කියන්න. රිද්ම මෙදපාර පළවෙනි වතාවට යුග්මිට ටිකක් සැරෙන් කතා කරා. මම ඇඳගෙන ඉන්න බේජ් කලර් කලිමකුයි කළු පාට බ්ලවුස් එකයි සර්. මම කිව්වේ සම්පූර්ණයෙන් විස්තර කරන්න කියලා යුග්මි. ඔච්චරද ඔය ඇඳගෙන ඉන්නේ? රිද්මගේ යුග්මින් ඇස් අහකට ගන්නේ නැතුව සැරෙන් ඇහුවා. තව සුදු පාට කරාබු දෙකයි ඒකටම ආපු මාලෙත් තිනෝ. එච්චරයිනේ සර්. මොකද උත්තර දෙන්නේ නැත්තේ? මම තව යටට යුග්මි තදින් ඇස් දෙක වහගෙන යාගේ අටැඳුම ගැන විස්තර කරන්න ගත්තා. තාමුසගේ යටැඳුම් ගැන වෙන්නේ මං ඇහුවේ. මං කිව්වේ මේ ඔළුවේ ගහලා තියෙන කට්ට ගැන. රිද්ම කිව්වේ යුග්මිගේ ඔළුවේ ගහලා තියෙන කට්ට ගලවලා අතට අරලා. යුග්මිට එතකොට තමයි මතක් වුණේ කට්ට ගැන. කෙල්ලට එතනම පොළව පලන් යන්න හිතුණා. තව පොඩ්ඩෙන් මෝඩි වගේ එයා යටට ඇඳලා ඉන්න දේවල් ගැන කියන්නයි යුග්මි ගියේ. යුග්මි හිමීට තනිය හැකරලා හොරෙන් රිද්ම දිහා බැලුවා. මොකද හොරෙන් බලන්නේ? ඔය ගොන්පාට් දාන්න එපා මගෙත් එක්ක. හරියට කෙලින් ඇස් දෙක ඈලා බලනවා. රිද්ම ගර්ජනා කරා. යුග්මි ඇස් දෙක අරිනවත් එක්කම ලොකු කඳුළු බින්දු දෙකකුත් වැටුනේ. කෙල්ලගේ පාලනයකින් තොරව. දැන් මොකද මේ අඬන්නේ?
තමුසේ මෙතන බබෙක් වෙන්නද හදන්නේ? අනේ මට සැර කරන්න එපා සර්. මට ඒකයි ඇඩෙන්නේ. යුග්මි බිම බලාගෙන කිව්වේ සාක්කුවෙන් ගත්තු ලේන්සුවෙන් කඳුළු පිහිදා ගන්න ගමන්. මේ බලනවා මනේ දිහා යුග්මි. යුග්මි ඔළුව උස්සලා බයෙන් රිද්ම දිහා බැලුවා. හෙට එනකොට මේ වගේ මොන්ටිසෝරි කට්ටු ගහගෙන එන්න එපා මගෙත් එක්ක. රිද්මි යුග්මිට ඔළුවේ ගහලා තිබුණ සමනල කට්ට දික් කරා. යුග්මිට ආයමත් පොළව පලන් යන්න හිතුන රිද්මයාව පොඩි ළමයෙක් ගාන්ට දාලා කතා කරහම. ඔයාට ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් අලුතෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් දෙයිවි. ඒක යූස් කරන්න ඇඳුම් ගන්න. හරියට හැමදාම පිළිවෙලට ඇඳලා එන්න ඕන තේරුණාද? එහෙම කියලා රිද්ම කිසි දෙයක් නොවුණු ගානට මේසෙන් බැහැලා දියා. අන තේණි ඔයාගේ මේසේ කරන්න ඕන වැඩ ටික හැමදාම ගෙදර යන්න කලින් ඉවර කරලා යන්න ඕන. මම කැමති නැහැ පහුවෙන්දාට වැඩ ඉතුරු වෙනවට. යන්න. දැන් ගිහින් වැඩ පටන් ගන්න. රිද්ම කාමරේ කොනේ තියෙන මේසයක් පෙන්නලා කිව්වා. යුග්මිට තාම ලැජ්ජයි වෙච්ච දේ ගැන. එයා අලුත් මේසේ ගාවට ගිහින් හිමීට වාඩි වෙලා අලුත් ලැප්ටොප් එක ඔන් කරලා වැඩ පටන් ගත්තා. වෙලාවට එතනින් නම් දිගටම රිද්ම ඔෆිස් එකේ හිටියේ නැහැ. යුග්මිට ටික අලුත් ජොබ් එක ගැන ආසාවක් ඇති වුණා. එයාගේ අලුත් මේසෙ උඩ තියෙන ලස්සන මල් පුකුර, අලුත්ම ලැප්ටොප් එක, ජනේලෙන් ඈතින් පේන මුහුදේ නැව් යන හැටි මේ හැම එකකින්ම කෙල්ලගේ පුංචි හිතට අහිංසක සතුටක් ආවා. ආයමත් හැවස වැඩ ඇරෙන වෙලාවේ රිද්ම ඔෆිස් එකට ආවා. යුග්මි, තේ හදන්න දන්නවද? ඔව් සර්, සර්ට තේ එකක් හදන්නද? යුග්මි දඩබඩ ගාලා නැගිටලා ඇහුවා. සීනි දාන්න එපා. ෆ්‍රිජ් එකේ මිල්ක් ඇති. ඔයාට එක්ක හදන්න. අනේ මට එපා සර්, තැන්ක් යූ. යුග්මි hina වෙලා කිව්වා. මම ඕඩර් එකක් දුන්නේ මොඩියේ. ඔයාට ඕන දෙපා දිගට මට වැඩක් නැහැ. පඬිතුකම් නේතෝ දෙයක් කිව්වා මේක කරනවා. රිද්ම බැන්නට ඒ වචනවල සැරක් තිබුණ නැහැ. ඒත් බැන්න නිසා කෙල්ලගේ හිත පොඩ්ඩක් රිදුනා. යුග්මි මුකුත් නොකී තේ හදන්න ගත්තා. රෙඩ් රෝසස් වලට කැමතිද? රිද්ම සාක්කුවට අත් දෙක දාගෙන ඈත පේන මුහුදේ දිහා බලන ඇහුවා. මොකක්ක? මගේ මේසෙම තියෙන රෝසස්ද සර්? අනේ ඔව් මං හරි ආසයි. මට හිතුණා. මං ගෙස් කරලා ගත්තේ. මොකක්ක? සර්ද මේ රෝසස් ටික මගේ මේසෙ උඩින් තිබ්බේ? ඔව්. ඊ අප්සෙට් එකේනේ ඔයා ඉන්නේ නැත්තේ. ඉතින් මට හිතුණා එහෙම දෙයක් තිබ්බොත් ඔයාට ටිකක් මගෙත් එක්ක වැඩ කරන්න හිත හදා ගන්න පුරුවන් වෙයි කියලා. මං දන්නවා මං ගොඩක් සැරයි කියලා යුග්මි. ඔයාට ඉස්සරහට ලේසි වෙන එකක් නැහැ. ඉතින් ඇයි සර් සැර? යුග්මි ඕන දෙයක් වෙද්දෙන් කියලා තේ එක දෙන ගමන් ඇහුවා. සැර නැතුව තමුසෙලාගේ ඔෆිස් එකේ ෆිල්ම් බලන මෝඩි කෙල්ලෝ හදන්න බෑ. තව ලැජ්ජ නැතුව අහනවා සැර ඇයි කියලා. බොනවා ඕක මගෙන් ගුටිනක. රිද්ම සැර කරා. ඒත් යුග්මිට කලින් තරම් රිද්මට බයක් ඇති වුන්නේ නැහැ. යුග්මි hina වෙලා හිමීට තේකේ නුගුරක් හිටනම බිව්වා. මොකට hina වෙන්නේ? තමුසේ හිතුවද මන් විහිළු කරනවා කියලා. මන් තමුසෙට ඇත්තටම පෙන්වන්නද මං කවුද කියලා. රිද්ම මෙදාපාර හිමීට ඇහුවේ තේකත් මේසෙ උඩ තියෙන ගමන්. ඔන්න ඒ පාර නම් කෙල්ලට ආයෙමත් බය හිතුණා. අනේ නෑ සර්, අනේ සමා වෙන්න. මං ආයෙ hina වෙන්නේ නැහැ. යුග්මිට හිතාගන්න බැහැ රිද්ම මොන විදිහේ මිනිසෙක්ද කියලා. එක පැත්තකින් රිද්ම යාඩ මේසෙන් රෙඩ් රෝසස් තියලා එයා අප්සෙට් එකේ ඉන්න හන්දා. අනිත් පැත්තෙන් හැමතිස්සෙම කතා කරන්නේ හරිම සැරින්. යුග්මිගේ හිත රිදෙන්න විදිහට. යුග්මි මෙහෙම හිටගෙනම තේක බීලා ඉවර වෙලා රිද්ම තේක බොනකම් එතන වෙලා හිටියා. රිද්මට ඒක දැක්කහම කොච්චර වුණත් කෙල්ල ගැන දුක හිතුණා. හරිම කීකරු විදිහට තේක බීලා ඉවර වෙනකම්ම යුග්මි බිම බලාගෙන හිටියේ ආයෙ රිද්මව තරහ ගස්සන්න බයෙන්. තේක බීලා ඉවර වෙලා රිද්ම යුග්මිට කෝප්පේ දුන්නේ යුග්මි දිහා බලාගෙන. දුක හිතුණද? යුග්මි එහෙම අහුපු පාර ගැස්සිලා බලුවා. නැහැ සර්, මට කමක් නැහැ. දුක හිතුනේ නැහැ. මට බොරු කියන්න එපා යුග්මි. ආයෙමත් ටිකක් සැරෙන් ඇහුවා. යුග්මි නිරුත්තර වුණා. දැන් යන්න ගෙදර. ගිලිලා හෙට උදේ එන්න. තැන්ක් යූ තේකට. එදා යුග්මි බෝඩින් එකට ගිලිලා කාලා මහන්සියට කලින්ම නිදාගත්තේ රිද්ම ඇත්තටම මොන වගේ කෙනෙක්දයි සිතමින්. මෙහෙම සතියක් විතර යුග්මි රිද්ම ගාව වැඩ කරා. හිතපු තරම් රිද්ම යුග්මිට සැර කරේ නැහැ. වැරදෙන වැඩ වුණත් රිද්ම කියලා දුන්න මිසක් යුග්මිට සැර කරේ නැහැ. ඒකින්ද යුග්මිට එන්න රිද්ම ගාව වැඩ කරන්න කැමැත්තක් ඇති වුණා. ඒත් සේරම අනිත් පැත්ත හැරුණේ එක දවසක් යුග්මිගේ අතින් ලියුමක් වැරදියට ටයිප් වුණායින් පස්සේ. යුග්මි මොන සිහියෙන්ද තමසි මේ ලියුම ටයිප් කරේ? රිද්ම උදේ මීටින් එක ඉවර වෙලා ඔෆිස් එකට ආවේ යකා ආරුඩ වෙලා. ඇයි සර්? යුග්මි බයටම පුටුවෙන් නැගිටලා ඇහුවා. බලන්න මේක. මට අයින් කරන්න ඕන මිස්ටර් සුගත්. තමුසි ටයිප් කරලා තියෙන්නේ සුගත දාස කියලා. සුගත දාස කියන්නේ මගේ ඩ්‍රයිවර් මොඩියේ. අන්නේ මනුස්සයාට මේක ආරංචි වෙලා කාපහකින් එකේ අඬන්න ඉන්නාලු. බලන්න තමුසිගේ ගොන් වැඩක් හින්ද වෙච්ච දේ. රිද්ම හැම කියලා ලියුම විසික් කරා යුග්මිට. යුග්මි හොඳටම බය වෙලා ලියුම අල්ලගෙන බැලුවා. දෙයියනේ
රිද්ම කියන දේ ඇත්ත. යුග්මි නම ටයිප් කරලා තින්නේ වැරදියට. දැන් මොකද කරන්නේ සර්? යුග්මිට ඉහෙන් කනින් දාඩ දාන්නේ ගත්තා. දැන් මොකද කරන්නේ කියලා අහන්නේ. ඕක ටයිප් කරනවා ආයෙ මුලින්දන්. යුග්මි ආයෙමත් ලියුම ටයිප් කරන්න ඉඳගත්තා. නෑ, ඔහොම නෙමෙයි. තමුසෙට මේ කරපු වැරද්ද මතක හිටින්න ඕන. ගන්න ඔය ලැප්ටොප් එක. රිද්ම එහෙම කිව්වහම යුග්මි රිද්ම දිහා බයින් බලාගෙන ඉඳගෙන ලැප්ටොප් එක අතට ගත්තා. ඔතන බිම දන ගහගෙන ටයිප් කරනවා. මොකක්ක? අනිස මට බයටම කටහඬ වෙවුලලා ඇඬුම් ආවා. යුග්මි දන ගහගෙන ওই ලියුම ටයිප් කරන්න නැත්නම් තමුසේගේ බඩු ටිකත් අරගෙන මෙතනින් යන්න. තමුසේක මතකද තමුසේ සයින් කරපු කොන්ට්‍රැක්ට් එක? මතක තියාගන්න මට තමුසේට ඔయిత වඩා දරුණු දඬුවමක් උනත් දෙන්න පුළුවන්. ඒකින්ද මගේ හිත වෙනස් වෙන්න කලින් දන ගහගෙන ඕක ටයිප් කරන්න. රිද්ම කිව්වේ හරිම හිමීට. උනාට ඒ කියපු විදිහට ඇත්තටම කෙල්ලට චූයන් ආවා. යුග්මිගේ ඇස් වලින් නොවනත්ව කඳුල ඇද හැලෙන්නට උනා. හරියට කතා කරගන්නවත් බැරි තරමට දෙතොල් වෙවුලන්න ගත්තා. කකුල් පණ නැටි වෙලා කෙල්ලට දන ගැහුණේ ඉබේටම වගේ. පහත් වෙලා ලියුම ටයිප් කරන හදද්දි ලැප්ටොප් එකේ කීබෝඩ් එකටත් කඳුළු වැටුණා. කෙල්ල ඇස් බිම හරවන් හිටපු හින්දා රිද්ම ළඟට එන එක දෙකු නැහැ. ඒ තඩි සද්දේ බරට ළඟ ඇහෙනකොට ඔළුව බයෙන් උස්සලා බැලුවා. ඊළඟට සිද්ධ වුණේ යුග්මි කොහෙත්මත් බලාපොරොත්තු නොවුන දෙයක්. රිද්ම ටිෂු එකක් අරගෙන යුග්මිගේ මූණේ තිබුණු කඳුළු හරිම ආදරණීය විදිහට පිහිදාම්මා. අඬන්න නටුව ටයිප් කරන්න. රිද්ම එහෙම කියලා අනික් පැත්ත හැරිලා එයාගේ ඩෙස්ක් එකට ගියා. යුග්මි ඉකි ගස්සමින් වේවුලන දෑතින් ලියුම ටයිප් කරන්න ගත්තේ ඇත්තටම රිද්මගේ මේ දිබඩි හැසිරීම ගැන අන්ධබූත වෙලා. ටිකක් වෙලා ලියුම ටයිප් කරගෙන යද්දි කෙල්ලගේ ධන හිස්රි දෙන්න ගත්තා. පහත් වෙලා ටයිප් කරන හින්දා කොන්ද ටිකක් එකුම් දෙන්න ගත්තා. ඒත් කෙල්ල බයටම මුකුත් නොකී ඔළුව උස්සලත් බලන්න නැතුව ලියුම එහෙමම ටයිප් කළා ඉවර කරා. සර් ඉවරයි. යුග්මි තාමත් ඉකි ගස්සනවා. රිද්ම නැගිටලා යුග්මි ගාවට ආවා. යුග්මිගේ එහා පැත්තෙන් දන ගහගෙන ටයිප් කරපු ලියුම බලන්න ගත්තා. යුග්මිට රිද්මගේ සුවඳ පමණක් නෙවෙයි ඇඟේ උණුසුම බව දැනෙන තරමට ළඟිනුයි රිද්ම හිටියේ. කෙල්ල තාම වෙවුලනවා. මේක හරි. ඔය දවල්ට කාලා නෑ නේද තාම? රිද්ම නැගිටලා හිවේ මුකුත් නොවුණු ගානට. නෑ සර්. මට නැගිටින්නද? යුග්මි වෙවුලන කටහඬෙන් ඇහුවා. ඔව් නැගිටින්න. රිද්ම යුග්මිට අල්ලගන්න අත දික් කරා. රිද්මගේ අත අල්ල ගන්නවද නොගන්නවද කියන දෙගිඩියාවෙන් යුග්මි දන ගහගෙන රිද්ම දිහා පුදුමෙන් බලාගෙන හිටියා. අදත් අපිත් එක්ක එකතු වුණ යාළුවෝ හැමෝටම ස්තුතියි. මේ කතාවේ දෙවනි කොටස බලන්න හෙට හවස 4ට එන්න යාළුවනේ. එහෙනම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දිගටම මේ වගේ රසම රස කතා අහන්න. ගිලින් එන්නම්. ආදරේ ඔයාලට.